Hello boys and girls අද පිළිගන්නවා නදුන් G YouTube channel එකට. ඔන්න දැන් අද අරන් ආවා Free Fire beginner guide series එකේ වීඩියෝ එක. මේ තුන්වෙනි එපිසෝඩ් එක අපේ දැන් views 100ට ළඟයි. මම හිතන්නේ මේ වීඩියෝ එක දාද්දි views 100 වැඩිලා තියෙයි. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මම CS කොහොමද අප් කරන්නේ වීඩියෝ එක. මම CS අප් කරන විදිය තමයි දැන් කියලා දෙන්නේ. මම CS අප් කරන විදිය මම කැරක්ටර්ස් ලාගෙන් පටන් ගන්නවා. මම කැරක්ටර්ස් ලා විදියට ඔරියන්ට් දාගෙන ඉනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ මන් දාගෙන තියෙන ඒක මම කියන්නම්. මේ ඔයගොල්ලෝ ඔහොම ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ තියෙනවා ඔය ස්ටාර්ට් කියන බටන් එකෙන් 1 හරි 2 හරි 4 වගේ වෙනකන් තියෙනවා 5 වෙනකන්. ඒකේ පුරවලට ඔන්න ඔහොම එනවා. ඔහොම ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවානේ. ඔන්න ඕක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට දැන් අපි ගහන්න යන CS. ඒකේ ක්ලාස් කෝඩ් ක්ලික් කරලා ඔයා රයිෆල්ද ස්නයිපර්ද ඒව දාලා මේ දැන් මම නම් රයිෆල්. මම රයිෆල් දාන දැන් මට උඩ මෙන්න මේ ටික. ඊට පස්සේ පෙන්වන එක දැන් ඇප්ලයි කරනවා. ඕකල දෙනවා. ඊට පස්සේ ඔන්න එනවා මේ ටික. හරිද? අපි ස්ටෙප් දාගන්න මේ. ස්ටෙප් දාගන්න ඔන්න රෑන්ඩම් එකක් දාගන්න. හරි බොයිස්. මේ මගේ කවුන්ට් එක ඔයගොල්ලෝ දැකලා නැත්තම් බලාගන්න. මේ තියෙන මගේ කවුන්ට් එක. level 44 ID එක 81 93 34 29 48. ඔයගොල්ලෝ රික් එකක් දාන්න. මම ක්ලියර් කරලා තියෙන මගේ 12 ඉන්නේ. මම ඔක්කොම ක්ලියර් කරා. හරි එහෙනම් අපි යමු දැන් CS මැච් එකකට. ඒ බොයිස් අපි ආව මැච් එකට. දැන් අපි ගන්න ඕනේ වෙපන් එකක්. මම නම් ගන්නේ ඔන්න ඔය වෙපන් එක. අපි යන්න ඕනේ. හොඳට බලා ගන්න මම අප් කරන විදිහ කන්නත් පුළුවන් මේ මැච් එක සමහරවිට දිනන්නත් පුළුවන්. Kill. You didn't have to cut me off. Nice. ඊට පස්සේ දැන් මම ගන්නේ I need equipment. කට්ටිය ඉල්ලනවා දැන් ඔහු පැත්තෙන් වෙන්නරි වෙපන් ඉල්ලනවා. මම ගන්න කරා තොම්සන්. තොම්සන්ට ගන්න වෝල් එකයි මස්රූම් එකයි ගන්න. එතකොට අපේ ඊටි මම තනියෙන් යන වැඩ්ඩාගේ අන්න First blood. Help me. Double kill. Yeah, boy. ගැහුවා අපිට. Good job. මම මාර බොහා බොයිස් කියන ඒක ගන්න. Thanks.
First blood. ගහකට ගැම්මටම ඒකත් කියන්නේ මේ ඕගොල්ලෝ මේ ඕගොල්ලන්ට සෙට් ඊට පස්සේ ඕගොල්ලෝ මේ ඒගොල්ලන්ට ඉමෝට් දාන්න යනවා මොකද ඉමෝට් Resources here. Need equipment. දාන්න Thanks. ඕගොල්ලන්ට මම ගන් ගැන තාම වීඩියෝ එකක් දැම්මේ නැහැ සමහර විට ගන් ගැන වීඩියෝ You didn't have to cut me off. Yeah, boy. Help me. First blood. තේරුම් ගන්න අපේ කට්ටිය කිසි මේව එකක් නැහැ. මට ඒගොල්ලෝ පොඩි ප්‍රෑන්ක් එකක් කරේ නැහැ. අපි දීයට ගන්නවා. Hey! අන්න එමය CS එක කප් කරගන්නේ. අපි තාමච්චක් ගහමු. තාමච්චක් ගන්න කලින් චූටිම දෙයක් කියන්න දිනෝ. මම දැන් subscribe 10ට ඒ වගේ 100ට ළඟයි. සමහර විට ගහද්දි වැටිලා ඇති. ඒ වගේම තව කියන්න දෙයක් තියෙනවා අලුතින් ඉවෙන්ට් එකක් ගොඩක් ඇවිල්ලා මම වැඩි ගේම් එක ගහන්නේ නැහැ. අලුතින් ඇවිල්ලා තියෙනවා ඉවෙන්ට් අලුත් ෂර්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ෂර්ට් එක ඔය පේන ෂර්ට් එක. ඒක ඕගොල්ලන්ට තියෙන්නේ මේ ඩැමේජ් බර්මියුඩා මැප් එකේ මේ ඩැමේජ් CS BR දෙකකින් එකක ඩැමේජ් ගහන්න ඕනේ 25000ක් ගහන්න ඕනේ. එතකොට ඔය ෂර්ට් එක හැම්මෙන ඕගොල්ලෝ ලේසි 25000ක් ගහගන්න. ඊට පස්සේ මැජික් රෝයල් එකට අලුතින් කිට් එකක් ඇවිල්ලා අලුත් කිට් වර්ගයක් ඇවිල්ලා තියෙනවා. කලින් කිට් එකෙන්ම තමයි මේව නම් ඉස්සර තිබුණා. මේක ආයෙත් ඇවිල්ලා මේ කලින් තිබ්බේව තමයි ඇවිල්ලා ඉන්නේ. ඊට මෙන්න මේ කිට් එක ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඕගොල්ලන්ට තියෙන්නේ මැච් වලට ගිහිල්ලා ප්ලේ කරලා වන් ටයිම් ප්ලේ කරලා ටෝකන් ගන්න පුළුවන්. ටෝකන් අරගෙන ඊට පස්සේ දැන් ඔහොම පේනවා ඉතින් ඔයාලට 5ක් තියෙනවා. අපි 20ක් දීලා එක මේවක් කරගන්න ඕනේ. දැන් මට බැරි වුණා තාම. මෙන්න මේ කිට් එක ඔයාලට ගන්න පුළුවන්. තමයි මොනවා ඊට පස්සේ ඇවිල්ලා තිනවා ජෙම් වලට ඉවෙන්ට් ඇවිල්ලා තිනවා 50 ස්කින් එකක් ඇවිල්ලා තිනවා. මේ දින 50 ස්කින් එක කලින් ගන්න පරණ ස්කින් එකක් ඇවිල්ලා තිනවා. මේ ඉවෙන්ට් එක නම් පොඩ්ඩක් අවුල්සි නැත් තියෙන ස්පින් 7කට ජෙම් 1287ක් එක ස්පින් එක 9ක්. මෙන්න මේ ඉවෙන්ට් එකත් ඇවිල්ලා තිනවා අපිට කියන්නේ. ඕගොල්ලෝ ඉවෙන්ට් එකක් දෙද්දි ඔන්න ඔය වගේ මෙන්න මේ ඒ හැම්මෙන ඉමෝට් එකට කලින් තියෙන මේක ක්ලෝස් කරන්න. එතකොට මේ වටේ ගිහලා ආවට පස්සේ සමහරවිට බෙන්න මෙතනට ඔහම එන්න තැයි නැත්තම් මේක තිබ්බනම් මෙතනට එන්නත් පුළුවන්. එහෙම කරන්නේ මම එහෙම හැමතිස්සෙම කරවන්නේ. ඒ ඉවෝ ගන් ටිකක් ඇවිල්ලා තියෙනවා. අලුතින් ගෝට් රෝයල් එකක් ඇවිල්ලා තිනවා. ලක් රෝයල් සෝරි. ලක් රෝයල් එකක් ඇවිල්ලා තිනවා. මෙන්න මේ කිට් එක ඇවිල්ලා
ඔයි ඒ වගේ තව වගේ ඇඩ් එකක් තියෙනවා මේ මං ගිල්ඩ් එකක් කරලා ඉන්නේ ING කියලා අපේ ඉන්න එක්කෙනෙක් ඕගොල්ලෝ ගිල්ඩ් එකට එන්න මං හිතන්නේ ලෙවල් 10ට වැඩි ලෙවල් 10ට වැඩි එහෙම තව පොඩ්ඩක් ලෙවල් 30ට වැඩි වෙන්න ඕනේ රෑන්ක් එකයි CS රෑන්ක් එක BR රෑන්ක් එක ගෝල්ඩ් වලට වඩා වැඩි වෙන්න ඕනේ ඕගොල්ලෝ එන්න මේ ID එක ගිල්ඩ් ID එක මෙතනින් දින ගිල්ඩ් ID එක ඕගොල්ලෝ එන්න ID එක ගහලා ඉතින් වැඩි දේවල් නෑ අලුත් පරණ දේවල් දීලා තියෙනවා වැලන්ටයින් එකට දීලා දිනෝ කිට් එකක් ඒවා දීලා දිනෝ දේවල් මේ ඉතින් මං දැන් අද කිව්වේ ඕගොල්ලන්ට CS එකක් හරියට ප්ලේ කරන්න ඕන කියලා. ඕගොල්ලෝ CS ප්ලේ කරද්දී ඕගොල්ලෝ හරියට කැරක්ටර් ස්කිල් හදා ගන්න ඕන මේ වගේ. ඊට පස්සේ ඕගොල්ලන්ට වෙපන් ස්කිල් ගන්න වෙපන් ස්කින් බලාගන්න මේ මෙන්න මෙතන ගිහලා වෙපන් ස්කින් බලන්නේ. වෙපන්ස් වෙපන් ගිහලා වම් අත පැත්තේ තියෙන එක ක්ලික් කරලා ඊට පස්සේ දැන් දැක්කම මෙන්න මේ වගේ මටත් හොඳ ස්කින් නැහැ. මේක නයිවෝ ගන්න මෙන්න මේ වගේ සාමාන්‍ය ස්කින් සාමාන්‍යයෙන් ටිකක් තියාගන්න. ඔක ස්කින් තිබ්බම අපිට ගහගන්න ලේසි වැඩේ. තව ඕගොල්ලෝ මේ දැන් ඕගොල්ලෝගේ රෑන්ක් එක එහෙම බස්සර කාලෙකට එතකොට බස්සර කාලයට ඕගොල්ලෝ ගහ ගන්න ඕන ගේම් එක. තව දෙයක් තමයි ඕගොල්ලෝ ඒ කියන්නේ අපි කියමු දැන් මේ කිය බාර්තු භාෂෙට මේ බාර්තු භාෂෙ පටන් ගනිද්දී මේ රෑන්ක් එක බැස්සුවා ආයෙත් බස්සන්නේ මැයි වලින් ඊට පස්සේ BR එක බස්සනවා අප්‍රේල් වල. එහෙම එකක් අර එකක් තමයි බස්සන්නේ. ඉතින් අපි තව බැච් එකක් ගිහලා ගහමු එහෙනම්. හැමෝම ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඒ පැත්තට මේ ලයික් කරන්න කමෙන්ට් කරන්න හැමෝටම ආදරේ. අපේ views 95ට ගිහිල්ලා තිබ්බා මම මේක බලද්දී. views 100ක් යන මට ලොකු දෙයක් ඉතින් මේ ඒක නිසා මේ subscribe කරන්න.